හරි. මේ තියෙන්නේ 2020 කාර්මික ඇඳීම ගැටලුව. මේකෙත් කියනවා ABC දිශාවලින් පෙනෙන හැඩයන් අනුපිළිවෙලින් ABC ස්ථානවල ස්ථානගත කර අඳින්න දී ඇති රූප සටහනේ සියලු මිනුම් මිලිමීටර් වලිනි. මේක අපිට ග්‍රාෆ් කොලයක අඳින්න තියෙන්නේ. ඒ නිසා ඒකේ කියනවා පරිමාණයක් දීලා තියෙනවා. එක් කොටුවක් මිලිමීටර් 5.5 ලෙස සලකන්න. උදාහරණයක් වශයෙන් ගත්තොත් එතකොට මෙන්න මේ 60 පාදය අපි අඳිනවා නම් ඒක කොටු වලින් අඳින්න ගත්තොත් 60 බෙදීම 5 කොටු 12ක් ගණන් කරලා අඳින්නේ. ඕක තමයි ඔය සරල පරිමාණයේ අදහස. අපි පළමුව මේ රූප සටහන සමාංශක ප්‍රක්ෂේපණ ක්‍රමයට ඇඳගමු. කොහොමද බලමු අපි සමාංශක ප්‍රක්ෂේපණ ක්‍රමයට අඳින්නේ? මම ඔයාලට කිව්වා මේ ජර්මන් ටෙක් පේපර්ස් වල තියෙන සියලුම රූප සටහන් සමාංශක ප්‍රක්ෂේපණ ක්‍රමයට අඳින්න හුරු වෙන්න කියලා. පළවෙනි පියවර විදියට අපි කරන්නේ සිරස් සහ තිරස් රේඛාවන් දෙකක් ගහ ගන්නවා. සිරස් සහ තිරස් රේඛාවන් දෙකක් ගහ ගන්නවා කොලේ බැලන්ස් වෙන්න. මේ අඩි රූල් තියෙන හැටි සමහරුන්ට තාම අල්ල ගන්න බැරි වුණා. ඒ නිසා මම මේක මේ විදියට කතා කරන් යන්නේ. මේ අඳින රේඛා 2H පැන්සලෙන් පෙනෙන නොපෙනෙන ගානට තමයි අඳින්නේ. ඊට පස්සේ කෝණමානය තියලා ඡේදනය වන තැන කෝණමානයේ සෙන්ටර් පොයින්ට් එක තියලා අඳිනවා අංශක 30 බැගින් වූ රේඛාවන් දෙකක්. අංශක 30 බැගින් වූ රේඛාවන් දෙකක්. මේ සියලු නිර්මාණයන් කරන්නේ 2H පැන්සල භාවිතයෙන් පෙනෙන නොපෙනෙන ගානට. හරි. එහෙමනම් මෙන්න මේ ත්‍රිමාන රූපය ගෙනල්ලා මේ අංශක 30 බැගින් ගහපු ආනත රේඛාවන් දෙක මත අඳින එකට තමයි අපි කියන්නේ සමාංශක ප්‍රක්ෂේපණ ක්‍රමය කියලා. බලමු කොහොමද අඳින්නේ කියලා. අපි මෙතන මේ මුල්ල නිකන් සැලකුවොත් ඒක සමාන වෙන්නේ මෙන්න මේ රූප සටහනේ මෙතන මුල්ලට. එහෙමනම් අපි මෙතනින් ඇඳීම පටන් ගමු. මෙතන තියෙනවා 10 රේඛා කොටසක්. මේ අංශක 30 බැගින් වූ ආනත රේඛාවන් දෙක තමයි මේ 60 පාදය සහ මේ අතට ගත්තම මේ 30 පාදය. මේ පැත්තෙන් බැලුවම 30 පාදය. ඉහළ කොටසේ තියෙනවා 30ක්. එහෙනම් මේ පැත්තේ තියෙන්නේ 30යි. අපි අඳිමු. අපිට අඳින්න පුළුවන් මෙතන ඉඳලා පටන් අරගෙන 60 පාදයේ. අපි ඔය කොටු ගණන් කරලා ඔය රූප සටහන් අඳින්නේ. කොටු ගණන් කරලා රූප සටහන් අඳින්නේ ඉදිරි පෙනුම පැති පෙනුම සැලැස්ම අඳිනකොට. මේ අඳින්නේ සමාංශක ප්‍රක්ෂේපණ ක්‍රමයට. හරිද? 60 පාදේ ඇඳා. මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන මේ 60. ඊට පස්සේ අපි අඳිනවා 30 පාදය. මිලිමීටර් 30 පාදය. මේවා පෙනෙන දාර ඒ නිසා තදේට අපි මාක් කරනවා. ඊට පස්සේ අපිට අඳින්න පුළුවන් මෙන්න මෙතන මේ 10. මේ යට කෙළවරේ සිට ඉහළට තියෙන උස මිලිමීටර් 10. හරිද? ඊට පස්සේ අපිට මේ රූප සටහන ක්‍රමානුකූලව සම්පූර්ණ කරගෙන යන්න පුළුවන්. අපිට තියෙන්නේ මේ රූප සටහන එක් පැත්තකින් අරගෙන ඇඳගෙන යන්න. දැන් මේ 60 පාදේ ඉවර වෙන තැන ඉඳලා ඉහළට තියෙන සම්පූර්ණ උස මෙතන ඉඳලා මෙතෙන්ට 50ක්. අපි මේ 50 අඳිනවා. ඒ 50 අඳින්නේ මේ සිරසට සමාන්තරව. සිරසට සමාන්තරව. මෙන්න මේ ධාරයට සමාන්තරව. එහෙමනම් මෙහෙම අඩි රූල ස්ලයිඩ් කරගෙන යනවා. අඩි රූල සහ විහිද චතුරස්‍රය. මෙහෙම තියලා අපි යම්තාක් දුරකට දික් කර ගන්නවා නිකන් ලාවට ගහලා. ඊට පස්සේ ඒකේ සම්පූර්ණ නිවැරදි උස මෙතන ඉඳලා මෙතෙන්ට 50 ඒ 50 ලකුණු කරනවා. හරිද? ඊට පස්සේ අපිට ඒ වගේම අඳින්න පුළුවන් මේ කෙළවරේ ඉඳලා මෙතෙන්ට ගිහින් එතනින් උඩට යන රේඛා කොටස. ඒකේ උසත් එහෙමනම් මිලිමීටර් 50ක් වෙනවා. ඒ 50 අපි අඳිමු.
ඒක මේ සිරසටත් සමාන්තරයි. මේ ගියපු මේ රේඛා කොටසටත් සමාන්තරයි. හරිද? මේ කොටසටත් සමාන්තරයි. මෙතන සිරසටත් සමාන්තරයි. මේ සිරසටත් සමාන්තරයි. එහෙමනම් මෙතනින් යනවා 50ක රේඛාවක්. අපි ඒක අඳිනවා මිලිමීටර් 50. ඊට පස්සේ මේ 50 නැවතුණු තැන මෙතන ඉඳලා මෙතෙන්ට ගිහින් මේ 50 නැවතුණු තැන ඉඳලා මෙතන පරතරය. ඒක දීලා තියෙනවා ඒ පරතරය මිලිමීටර් 10යි කියලා. මෙන්න මෙතන තමයි දීලා තියෙන්නේ මිලිමීටර් 10යි කියලා. එහෙනම් අපි මේ මිලිමීටර් 10 අඳිනවා. කොහොමද අඳින්නේ? ඒ මිලිමීටර් 10 රේඛා කොටස මේ රේඛා කොටස ඇඳෙන්නේ මෙන්න මේ යට පාදයට සමාන්තරව. මේ යට පාදයට සමාන්තරව තමයි ඇඳෙන්නේ. එහෙමනම් විහිද චතුරස්‍රය යුගල මෙහෙමයි ස්ලයිඩ් කරන්නේ. මේ යට ධාරය මේ යට ධාරයට සමාන්තරව තමයි යන්නේ. එහෙම තියලා මෙතනින් ගහනවා 10ක්. මාක් කරලා 10ක් ගහනවා. මිලිමීටර් 10ක්. ඒ වගේම මෙන්න මේ කොටස අඳින්න පුළුවන්. මෙතන ඉඳලා මෙතෙන්ට මිලිමීටර් 10යි. ඒක යන්නේ මෙන්න මේ යට ධාරයට සමාන්තරව. ඒ කොටසත් මිලිමීටර් 10යි. එහෙම ගියපු 10 ඉඳලා මේ 10 නැවතුණු තැන ඉඳලා පල්ලෙහාට රේඛාවක් ඇඳෙනවා. ඒකේ සම්පූර්ණ දිග වෙන්නේ මේ යටින් 10ක් අයින් වුණාම 50න් 10ක් අයින් වුණාම 40යි. ඒක ඇඳෙන්නේ එන්න මේ ධාරයට සමාන්තරව නැත්තම් සිරසට සමාන්තරව. ඒකේ සම්පූර්ණ දිග 40යි මිලිමීටර්. ඒ නවත්තපු තැනට මේ නවත්තපු තුඩට යා වෙනවා මෙතන ඉඳලා තියෙන සම්පූර්ණ දිග. මෙතන ඉඳලා මෙතෙන්ට මේ 10 අතෑරියම 60න් 10ක් ගියාම 50ක් තියෙන්න ඕන. හරියටම 50 එනවා. ඒ විදියට අපි මේ L කොටසත් ලකුණු කරනවා. මෙතන ඉඳලා මෙතෙන්ට තියෙනවා මේ 10 පරතරයේ අතෑරියම 20ක දිගක්. මිලි 20ක්. ඒක යන්නේ මේ මිලි 20 යන්නේ මේ යට ධාරයට සමාන්තරව. එහාට එනවා මිලි 20ක්. ඒ මිලි 20 මේ ධාරය මේ කෙළවරයි මේ කෙළවරයි යාවෙනවා. මේ විදිහට සමාංශක ප්‍රක්ෂේපණ ක්‍රමයට රූප සටහන ක්‍රමානුකූලව නිර්මාණය වෙනවා. අපිට ඊට පස්සේ අඳින්න පුළුවන් මෙන්න මේ 60 ධාරයට සමාන්තරව මේ මුල්ලේ ඉඳලා මෙතෙන්ට යන 60 ධාරය. ඒක අඳින්නේ යට 60 ධාරය ප්‍රක්ෂේපණය කරනවා ඉහළට. එතනින් ඇඳෙනවා මෙතන ඉඳලා මෙතෙන්ට මේ කෙළවරට මෙතනින් 10ක් ගියාම සම්පූර්ණව ඇඳෙනවා. 60න් 10ක් ගියාම 50ක කොටසක්. මෙතන ඉඳලා මෙතෙන්ට 50යි. ඊට පස්සේ ඊට එහා පැත්තෙන් තියෙන රේඛාව මෙතන ඉඳලා මෙතෙන්ට සම්පූර්ණ 60යි. අපි ඒකත් දල වශයෙන් මාක් කරගමු. ඊට පස්සේ අදිමු. හරි. මෙතන ඉඳලා මේ මුල්ලේ ඉඳලා මෙතෙන්ට එහෙනම් 60න් 10ක් ගියාම 50යි. ඊට පස්සේ මේ මුල්ලේ ඉඳලා මෙතෙන්ට සම්පූර්ණ දිග 60ක් තියෙනවා. හරි. ඔහම ගියපු මෙන්න මේ මුල්ල යා වෙනවා මෙතෙන්ට. ඒ වගේම මෙතන ඉඳලා මෙතෙන්ට මේ රේඛා කොටස යා වෙනවා. දැන් අපිට තරමක් දුරට රූප සටහන
නිර්මාණය වෙලා තියෙනවා. ඊට පස්සේ මෙතන ඉඳලා මෙතෙන්ට යනවා මිලිමීටර් 10ක පරතරයක් මේ මුල්ලෙන්. කොහොමද ඒක අඳින්නේ? ඒක යන්නේ යට මේ ආනත 30 පාදයේ ඇඳපු 60 රේඛාවට සමාන්තරව. එහෙමනම් මෙහෙම අඩි රූල සහ විහිද චතුරස්‍රය භාවිතයෙන් ප්‍රක්ෂේපණය කරගන්නවා. මෙන්න මේ පරතරය මිලිමීටර් 10යි. මෙතෙන්ට මිලිමීටර් 10යි. ඒ මිලිමීටර් 10 නැවතුණු තැන ඉඳලා මේ ඉහළට අඳිනවා රේඛාවක්. ඒ රේඛාව තමයි මෙතන ඉඳලා මෙතෙන්ට ඇඳෙන රේඛාව. ඊට පස්සේ මේ රේඛා දෙක අතර පරතරය මිලිමීටර් 10යි. මෙතන ඉඳලා මිලිමීටර් 10ක් ලකුණු කරනවා. මෙතන ඉඳලා මිලිමීටර් 10ක්. මේ A10. ඒ ලකුණු කර තැන ඉඳලා පහළට එන රේඛාව මෙතන ඉඳලා ඇඳෙන ඉරි කෑල්ල මේ යන්නේ යට පාදයට සමාන්තරව. මේ යට පාදයට සමාන්තරව. මේක මිලිමීටර් 10යි. එහෙමනම් මේ කොටස් දෙක යා වෙනවා. එතකොට ඔය ආනත රේඛා කොටස එනවා. ඊට පස්සේ අපිට තවත් ඉතුරුයි කොටසක්. මේ 10 නැවතුණු තැන ඉඳලා පල්ලෙහාට එන රේඛාව ඒකේ දිග මිලිමීටර් 40යි. මොකද 50න් යට 10 ගියාම 40යි. ඒක එන්නේ මේ සිරස් රේඛාවට සමාන්තරව. ඒක දිග 40යි. ඇයි 40 උනේ? 50න් 10ක් අයින් වුණා. අයින් වෙලා තමයි රේඛා කොටස වදින්නේ. එහෙනම් ඒ නැවතිච්ච තැනට මේ මුල්ල යා කරනවා. මෙතන ශීර්ෂයට මෙන්න මේ ඉරි කෑල්ල සම්පූර්ණ වෙන්න මේ කොටස් දෙක යා කරනවා. එතකොට ඔන්න ඔය රූප සටහන සමාංශක ප්‍රක්ෂේපණ ක්‍රමයට නිවැරදිව ඇඳිලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් මේ අංශක 30 බැගින් මෙහෙම 30 කියලා පෙන්වන්න ඕනේ නැහැ. මොකද සමාංශක බව පේනවා ඒ රූප සටහන දැක්කුවම ඔයාලට පැහැදිලි වෙන්න තමයි මම මෙතන 30 කියලා දැම්මේ. නමුත් එහෙම දාන්න ඕනේ නැහැ. එහෙම නැතුව ඇඳ මේ 2H පැන්සල භාවිතයෙන් ඇඳ 2H පැන්සල නැත්නම් HB පැන්සල ලාවට අල්ලලා ඇඳපු රේඛා මකන්න අවශ්‍යතාවයක් නැහැ. මේ සියලුම මේ පෙනෙන ධාරයන් අපි 2B පැන්සලෙන් නැත්නම් HB පැන්සල තදට අල්ලලා තමයි ඇඳේ. ඒවට කියනවා පෙනෙන ධාරයන් කියලා. මේවට කියනවා පෙනෙන ධාරයන්. 2H පැන්සලෙන් අඳින ඒවට කියනවා සිහින් අඛණ්ඩ රේඛා. මේ ටික තමයි අපිට මේ රූප සටහනේ ඉගෙන ගන්න තියෙන්නේ. ඊට පස්සේ මිනුම් දාන්න තියෙනවා. සාමාන්‍යයෙන් මිනුම් දාන්නේ පෙනෙන ධාරයට මිලිමීටර් 10ක් ඈතින්. කොහොමද දාන්නේ? ඔන්න පෙනෙන ධාරය අපි මේ 60 මිනුම දාන්න යන්නේ. මේ 60 දාන්න යන්නේ. පෙනෙන ධාරයට මිලිමීටර් 10ක් ඈතින් තමයි ඊහිස වදින්නේ. ඒ ඊහිසෙන් පස්සෙන් මිලිමීටර් 2ක් දික් කරලා තියෙනවා. එහෙනම් 10ක් මාක් කරා. සම්පූර්ණව තා එළියටත් දෙකක් පන්නන නිසා සම්පූර්ණ දිග 12යි. 12 දී 10 තැන පොඩි ඩොට් එකක් තියාගත්තා. ඒ වගේම තමයි මෙතන ඉඳලා 60 පෙන්නනවා නම් මේ 60 යන්නේ මෙන්න මේ 30 පාදයට සමාන්තරව. 30 ඔය 50 ඇඳ පාදයට සමාන්තරව. එහෙමනම් මෙතනින් ආයි 10ක් පෙන්නන්න මේකට සමාන්තරව මේ කොටස ඇදෙන්න ඕන. එහෙමනම් මෙතන සම්පූර්ණව එළියට පන්නනවා 12ක්. ඒකෙදි 10 තැන ඩොට් එකක් තියාගන්නවා. මේ දෙක යා කරනවා. මේ දෙක යා කළා මේක HB පැන්සලෙන් අඳින්නේ ඊහිස දානවා. ඊහිස දාද්දි විශාල ඊහිසවල් දාන්නේ නැහැ. මෙහෙම ඊහිසක් දාන්නේ නැහැ. මෙහෙම දාන්නෙත් නැහැ. හරිද? ඊහිස දාද්දි ඔහොම දාන්නේ නැහැ. එක්ක මෙහෙම දාන්නේ නැහැ. සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ මිලිමීටර් 2ක පරතරයට ඊටමත් පැහැදිලි වෙන්න ඔය මිනුම් දැක්වීම කරනවා. සාමාන්‍යයෙන් මිනුම් රේඛාවේ ඊතල දෙකට හරි මැදින් මිනුම් අගය මිලිමීටර වලින් දක්වනවා. මෙතන නම් මිලිමීටර් 60යි. එක්ක මිනුම් දක්වන්නේ වමේ සිට
දකුණට කියවන්න පුළුවන් විදියට නැත්නම් පහළ සිට ඉහළට කියවන්න පුළුවන් විදියට මේ රූප සටහනට අපි මිනුම් ටික දාගෙන යන්. එහෙනම් මෙතන මේ පරතරයේ 10 පෙන්වන්න අපිට දාන්න පුළුවන්. එළියට 12ක් ගහනවා. 12ක් ගැහුවට අපි 10 තැන තමයි සම්පූර්ණ ඊහිසවල් වදින්න මිනුම් තියන්නේ. සාමාන්‍යයෙන් මිලිමීටර් 10ක් වගේ එකක් ඊතල දෙපැත්තට දාලා දක්වන්න පුළුවන්. මොකද ඉඩ ප්‍රමාණය මදි නිසා. සාමාන්‍යයෙන් මිලිමීටර් 10ට වඩා අඩු ඒවා කොහොමත් ඊතල දෙක දෙපැත්තට දාලා ඇතුලෙන් තමයි අගය දක්වන්නේ. ඊට පස්සේ මෙතන මේ පරතරය 10 දක්වන්න පුළුවන්. මෙතන ඉඳලා 12ක් ගහනවා. 10 මාක් වෙච්ච තැනට මේ 10 මේ පාදයට සමාන්තරව තමයි යන්න ඕන. මෙතන ඉඳලා එහෙනම් 20ක් ගහලා මේ මිනුම දක්වනවා. මෙතන ඉඳලා මෙතෙන්ට සම්පූර්ණ 20යි තියෙන්නේ. එහෙනම් මෙතන ඉඳලා මෙතෙන්ටත් 20ක් දාලා ওই මිනුම දාන්න. ඒ වගේම මෙන්න මේ පරතරය. මෙතන මේ මිනුම දීලා තියෙන මිලිමීටර් 10යි කියලා. එහෙනම් ඒක අඳින්න අපි රේඛාවන් දික් කර ගන්නවා. මේ සිරස් අතට තියෙන එකකට මිනුම් දාන්නේ පහළ සිට ඉහළට කියවන්න පුළුවන් විදියට. පහළ සිට ඉහළට කියවන්න පුළුවන් විදියට. ඒ වගේ වටේම අපි මිනුම් දාගෙන යනවා. මෙතන අපි මිනුම දානවා 50 මිනුම. මේකත් පහළ සිට ඉහළට කියවන්න පුළුවන් විදියට 50 දානවා. ඊතල දෙක හරි මැදින්. ඒ වගේම මෙන්න මෙතන විශේෂිත තැනක් මිනුම් කිහිපයක් එකවර යෙදෙනවා. කොහොමද බලමු අපි මිනුම් කිහිපයක් එක සැරේට දාන්නේ. මෙතන මේ පරතරෙත් 10 මිනුම අපි සටහන් කළා. මේ මිනුම දාමු. මිනුම් දාද්දී පෙනෙන ධාරයට මිලිමීටර් 10ක් ඈතින් මිනුම් දාන්න ඕන. හරි. මෙතන මිනුම් කිහිපයක් යෙදෙනවා. මේ තැන් වලින් එතකොට ප්‍රක්ෂේපණ රේඛා ගන්න. හරිද? සාමාන්‍ය ප්‍රක්ෂේපණ රේඛා ටිකක් එළියට පන්න ගන්නවා. දැන් මේක යන්නේ මේ ධාරයට සමාන්තරව මේ හරහා. හරිද? ඔන්න ඔහොම තමයි තියෙන්නේ. ඒකෙදි අපි පළවෙනි මිනුම දානවා මිලිමීටර් 10ක් ඈති. පළවෙනි මිනුම පෙනෙන ධාරයට මිලිමීටර් 10ක් ඈති. එතන දානවා 10. ඊට පස්සේ දෙවෙනි එක දානවා මේ දාපු මිනුමට මිලිමීටර් 7ක් ඈති. එහෙනම් මෙතන ඉඳලා සම්පූර්ණ දිග 17යි. 17කදී තමයි වදින්න ඕන ඊහිස. මෙතන ඉඳලා එහෙනම් 17යි. 17කදී ඊහිස් වදින්න ඕන. මිනුම් දෙකක් එක ළඟ දානකොට ඒ මිනුම් දෙක අතර පරතරය මිනුම් දෙකක් එක ළඟ දානකොට ඒ මිනුම් දෙක අතර පරතරය 7යි. ඒ නිසා තමයි මේක 17 උනේ. මෙතන දානවා එහෙනම් 20. ඒ වගේම අපිට දාන්න පුළුවන් එතන එළියට පන්න අවශ්‍ය නැහැ. මොකද 10ට වඩා විශාල එකක්. ඊට පස්සේ අපිට දාන්න පුළුවන් මෙන්න මේ 30. 30 දාන්න පුළුවන්. දැන් 17ට 7ක් එකතු වුණාම 24යි. 10යි 20යි 24ක්. මිලිමීටර් 24ක් ඈතින් තමයි ඒ මිනුම වදින්නේ.
මෙතන දක්වන්න පුළුවන්. ඔය 30 මිනුම. ඔන්න ඔය විදිහට තමයි සමාංශක ප්‍රක්ෂේපණ ක්‍රමයට ඔය 2020 ගැටලුවට නිවැරදිව මිනුම් ටික දාගන්නේ. ඔහොම ඇඳට පස්සේ අපිට ඊළඟට අඳින්න තියෙනවා ඉදිරි පෙනුම පැති පෙනුම සැලැස්ම නැත්නම් ABC දිශාවලින් පෙනෙන හැඩයක්. අපි බලමු කොහොමද අඳින්නේ කියලා. පෙනෙන ධාරයන් ටික තද පාටින් මාක් කරනවා. මිනුම් දාපු ඒවා HB පැන්සලෙන් ඇඳ ප්‍රමාණයට තියෙන් දුන්නට ගැටලුවක් නැහැ. අපිට කැපිලා පේන්න ඕන වැඩ කොටස. ඒ නිසා ඒ ටික 2B පැන්සලෙන් ඇඳ වගේ වෙන්න තද කරන්න ඕන. නැත්තම් කෙලින්ම 2B පැන්සලකින් ඇඳත් ගැටලුවක් නැහැ. මෙහෙම ඇඳගත්තට පස්සේ ඔය රූප සටහන කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ? ABC දිශාවලින් බැලුවම කොටස් අඩු නැතුව පේන්න ඔළුවට අදහස යනවා. ඒ නිසා තමයි මේ රූප සටහන් ඔයාලට මම කීප වතාවක් කිව්වේ සමාංශක ප්‍රක්ෂේපණ ක්‍රමයට ඇඳලා හුරු වෙන්න. එතකොට බය නැතුව විභාගයට එන ගැටලුව කුමන ආකාරයේ ගැටලුවක් වුණත් නිවැරදිව ඇඳ ගන්න හැකියාව තියෙනවා. අපි ඊළඟට බලමු කොහොමද මේකේ ඉදිරි පෙනුම පැති පෙනුම සැලැස්ම නිවැරදිව අඳින්න කියලා. අපි එහෙනම් බලමු මේ රූප සටහන කොහොමද A B C ස්ථානවල ස්ථානගත කර අඳින්න. ඔයාලට ලැබෙන විභාග ප්‍රශ්න පත්‍රයේම තමයි තියෙන්නේ ඔය ග්‍රාෆ් කොලේ. එතකොට ග්‍රාෆ් කොලේ කොටු ගණන් කරලා තමයි අඳින්න ඕන. නැවත වතාවක් මතක් කරන්නම් 60 පාදයේ දිගක් අපි ග්‍රාෆ් කොලේ අඳිනකොට මිලිමීටර් 5ක් එක් කොටුවක් විදියට සලකලා කොටු ගණන් කරලා කොටු 12කින් ඔය මිලිමීටර් 60 දක්වන්න ඕන. ඒ විදියට තමයි අඳින්නේ. හරි. අපි ඔය ඩ්‍රෝවින් නිවැරදිව පුරුදු වෙන්න මේ විදියට ඇඳගෙන යන් අපිට පළමුවෙන් අඳින්න තියෙනවා ඒ දිශාවෙන් බැලුවම පේන විදිය. මෙන්න ඒ දිශාව. හරිද? ඒ දිශාවෙන් බැලුවම අපිට පේනවා 60 පාදය සහ උස 50ක් තියෙන සම්පූර්ණ ඍජු කෝණාශ්‍රයක් වටේ පේනවා. 60 පාදයක් මේ පාදේ 60යි. 60 සහ උස 50යි කොටුවක් සරලව පේනවා. 60යි 50 කොටුවක්. අපි ඒක එක සැරේටම ඇඳ ගන්නවා. කිසි ගැටලුවක් නැහැ. ඒ වටේ ධාරයන් සියල්ලම අපිට පේනවා. හරිද? අපිට බය නැතුවම ඕනනම් HB පැන්සල තදයට නැත්තම් 2B පැන්සලෙන් වටේම පෙනෙන ධාරයන් ටික නිසා ඒක ඇඳ ගන්න පුළුවන්. ඉහළට 50ක් පේනවා. හරි. ඔය කොටුව පේනවා. කිසිම ගැටලුවක් නැහැ. ඊට පස්සේ අපිට පේනවා මෙන්න මේ L අකුර හැඩේ. මෙතන මේ L අකුර හැඩේ. ඒක පේන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට 10යි. එහෙනම් මෙතන ඉඳලා මෙතෙන්ට 10ක් අපි ලකුණු කරනවා. මේක අඳින්න ලේසි. මෙතන ඉඳලා මෙතෙන්ට 10ක් ලකුණු කරනවා. ඒ වගේම මේ මුල්ලේ ඉඳලා මෙතන ඉඳලා මෙතෙන්ට මිලිමීටර් 10යි. මෙතන ඉඳලා මෙතෙන්ට 10යි. ඔය යට L එක අදින්න හදා. මෙතන ඉඳලා මෙතෙන්ට 10යි. එහෙනම් අපිට මේ තැන් වලින් යන රේඛා ප්‍රක්ෂේපණය කරලා තියාගන්නව දැනට පොඩ්ඩක් ඉස්සරහට. ලාවට අඳිනවා 2H එක. ඒ වගේම අපිට මේ සිරස් රේඛාවට සමාන්තරව මේ 10 අඳිනවා. ඔය L එක අඳිනවා. ඒ දිශාවෙන් බලද්දි. එහෙනම් අපිට දැන් ඔය පේන L එක නිවැරදිව අඳින්න පුළුවන්. හරිද? ඔය මෙන්න මේ කොටස ඇන්දේ.
මේ L කොටස. ඊට පස්සේ අපිට පේනවා මෙන්න මේ ත්‍රිකෝණාකාර කොටස. ඒ ත්‍රිකෝණාකාර කොටස පේන්නේ මේ මුල්ලේ ඉඳලා මෙතෙන්ට එන ආනත රේඛාව. නමුත් මේ අතර පරතරය මෙතන ඉඳලා 10ක් එහාට ගිහිල්ලා තමයි ඒ රේඛාව පටන් ගන්න. මෙතන ඉඳලා මිලිමීටර් 10ක් ඈතට ගියපු තැනදී තමයි මේ රේඛාව පටන් ගන්න. එහෙනම් අපිට මේක සම්පූර්ණ කරන්න පුළුවන් ඔන්න ඔය විදියට. මේක තමයි ඔය A දිශාවෙන් බලද්දී අපිට රූප සටහන පේන විදිය. අපි දැන් බලමු B දිශාවෙන් බලද්දී පේන්නේ මොකද්ද කියලා. B දිශාවෙන් බලනකොට අපි මේක ත්‍රිමාන රූපයක් නිසා මුලින් පේන ත්‍රිකෝණාශ්‍රාකාර කොටසක්ද සම්පූර්ණ වටේ මොකද්ද කියන එක අල්ල ගන්න ඕන. දැන් මේක බැලුවම මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන්නේ සම්පූර්ණ 30යි. උස සම්පූර්ණ 50යි. මේක අපිට ගන්න පුළුවන් මෙහෙම ප්‍රක්ෂේපණ රේඛා දික් කළත් ගන්න පුළුවන්. මෙතන මේ මුල්ලෙන් පටන් ගත්තොත් ඉහළට තියෙනවා සම්පූර්ණ උස. මේක ග්‍රාෆ් කොලයක අඳින්න තියෙන්නේ. නැත්තම් සිරසට සමාන්තරව මෙතන තියෙනවා සම්පූර්ණ 50ක උසක්. ඒ වගේම මෙතන ඉඳලා මෙතෙන්ට තියෙනවා මිලිමීටර් 30ක්. හරිද? එහෙමනම් අපිට මේ රූප සටහන සම්පූර්ණ කරන්න පුළුවන්. මේක වටේ ධාරයන් ටික අපිට සම්පූර්ණ කරන්න පුළුවන්. එතන 30. 30යි 50 කොටුවක්. ත්‍රිකෝණාශ්‍රය. ඊට පස්සේ අපිට අඳින්න පුළුවන් මෙන්න මේ L එක. මේක පටන් ගන්නේ මෙතන ඉඳලා 10ක් ගියපු තැනකදී. මෙතන ඉඳලා මිලිමීටර් 10ක් ගියාට පස්සේ. ඒ L එක මේ පැත්තේ කොටස. මෙතන ඉඳලා 10ක් ඉහළින් තමයි ඔය යට L කොටස හැදෙන්නේ. මෙතන ඉඳලා 10ක්. එහෙමනම් අපිට මේක ප්‍රක්ෂේපණය කරගන්න පුළුවන්. මේවා 2H එකෙන් අඳින්නේ අපි මුලින් නිර්මාණ කරන්න භාවිතා කරන රේඛා බැවින් මේ 10 රේඛාව පල්ලෙහාට යනවා. එහෙමනම් ඔන්න ඔය L කොටස අපිට කිසි ගැටලුවක් නැතුව අඳින්න පුළුවන්. හරි. ඊට පස්සේ අපිට තව පේන්න ගන්නවා මෙන්න මේ ආනත රේඛාව, ආනත මුහුණත. මේ පැන්සල ගෙනියන ආනත මුහුණත. ඒක එන්නේ මෙතන ඉඳලා මිලිමීටර් 10ක් ඈතින්. ඒ කියන්නේ මෙතන ඉඳලා මිලිමීටර් 10ක් ඈතින්. ඒ යන රේඛාව මේක පල්ලෙහාට මෙනවා. මේක සම්පූර්ණ එක තලයක්. මේ ටික සම්පූර්ණ එක තලයක්. එහෙනම් මේ තලයේ මතටම තමයි ඒක එන්නේ. එහෙනම් මෙතන ඉඳලත් මිලිමීටර් 10ක් ලකුණු කළා මේ රූප සටහන ඔය B දිශාවෙන් පෙනෙන ආකාරය අපිට නිවැරදිව සම්පූර්ණ කරන්න පුළුවන්. අපිට ඊට පස්සේ තියෙන්නේ ඉහළින් බැලුවම C දිශාවෙන් බැලුවම කොහොමද පේන්නේ කියන එක අඳින්න. එහෙමනම් අපි ප්‍රක්ෂේපණ රේඛා යටට දික් කරගන්නවා. හරිද? C දිශාවෙන් බැලුවම පෙනෙන ආකාරය තමයි අඳින්න හදන්නේ. ප්‍රක්ෂේපණ රේඛා යටට දික් කරගන්නවා. අපි අඳින්න ඕන මේ යටේ 60 පාදයට අනුරූපව තමයි. එහෙම නැතුනොත් ඩ්‍රෝවින් එක වැරදි. යටට 30 අරන් ඇන්දොත් වැරදි ඩ්‍රෝවින් එක. පැත්ත හරවලා අඳින්න බෑ. එහෙමනම් මේ ඩ්‍රෝවින් එක ඇඳෙන්න ඕන මෙන්න මේ දිශාවට. මේ පැත්තෙන් පටන් අරන් මෙහාට විකසනය. එහෙම. මේ අතට. හරිද? එහෙමනම් අපිට උඩින් බැලුවම පේනවා 60 සහ 30 කොටුවක්. 60 සහ 30 කොටුවක්. අපි ඒක බය නැතුවම අඳිනවා මුලින්. 60 සහ 30 කොටුවක්. යට 60 පාදය ඊට පස්සේ ඉහළට 30යි. ඔය A and 60 සහ 30 කොටුව. මේ කොටුවේ අපිට උඩ පේනවා මේ L එකක්. උඩ අපිට පේනවා
L කොටසක්. ඒක අපිට ප්‍රක්ෂේපණ රේඛා භාවිතයෙන් ගන්නත් පුළුවන්. අපිට පේනවා මෙතන ඉඳලා මෙන්න මේ කොටස මේ උඩ L එක පේනවා. ඒක පේන්නේ මෙතන ඉඳලා 10යි. ඒ 10ම තමයි මෙතෙන්ට එන්නේ. ඒ නිසා අපිට මේක මුලින් ප්‍රක්ෂේපණ රේඛා වලින් ඔය ඉදිකොට සඳිනවා. ඒ වගේම මෙතන පරතරය 10යි. ඒක යන්නේ 10 මිලිමීටර් 10ක පරතරයක් ඇතුව. එහෙනම් ඒකත් අපි අඳිනවා. ඉස්සෙල්ලා 2H පැන්සලෙන් ලාවට ඇඳලා ඊට පස්සේ රේඛාවන් ටික තදයට ගහ ගන්නවා. හරිද? ඔය උඩ අපිට පේන L එක. ඊට පස්සේ අපිට තව පේන ගන්නවා මෙන්න මේ මුල්ල. මේ මුල්ලෙන් මේ ආනත රේඛාව බැහැලා නැවතිච්ච මේ මුල්ලෙන් ඇඳෙන L එක. කොහොමද ඒක අඳින්න? මෙතන ඉඳලා මිලිමීටර් 10ක් ඈති. මිලිමීටර් 10ක් ඈති. හරිද? ඒ වගේම මෙතන ඉඳලා මිලිමීටර් 10ක් ඈති. මෙතන ඉඳලා මිලිමීටර් 10ක් ඈති. ඔන්න ඔය යට L කොටස අපිට සම්පූර්ණ කරන්න පුළුවන්. ඔය C දිශාවෙන් අපිට පෙනෙන ආකාරය නැත්තම් ඉහළින් බැලුවම රූප සටහන පෙනෙන ආකාරය. ඔය විදිහට අපිට 2020 කාර්මික ඇඳීම ගැටලුවේ ඉදිරි පෙනුම පැති පෙනුම සැලැස්ම එහෙමත් නැත්නම් ABC ස්ථානවල ස්ථානගත කර